අඳුර වැටෙද්දී නිහඬව අවදි වන රෑ අඳුර වැටෙද්දී නිහඬව අවදි වන මේ දඩයක්කාරයා ගැන ඔයාලා දන්නවද? ගොඩ දෙනෙක් මේ සර්පයාව දැක්ක ගමන් හිතන්නේ මේ ඉන්නේ කහමාපිලා කියලා. හැබැයි ඔයාලා දන්නවද මීට වසර කිහිපයකට කලින් ශ්‍රී ලංකාවේදී කරපු පරීක්ෂණ වලින් විද්‍යාඥයින් හොයාගත්තා මේ ඉන්නේ ශ්‍රී ලංකාවට පමණක් ආවේනික සර්පෙක් කියලා. අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ හමු වුණ ඉතාමත් අලංකාර නමුත් බොහෝ දෙනෙක් නොදන්න සර්පෙක් වන රණවනගේ රන්මාපිලා හෙවත් බොයිග රණවනේ ගැන. සුබ දවසක් යාළුවෝ හැමෝටම වෙනම්විව් YouTube channel එකට ඉතාමත් ආදරෙන් හැමදාමත් වගේම පිළිගන්නවා. ඉතින් අද දවසේදී අපි කතා කරන්න යන්නේ මොන සතා ගැනද කියලා ඔයාලා මේ වෙනකොටත් හොඳටම දන්නවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් හැමෝටම ආදරෙන් මතක් කරනවා වෙනම්විව් YouTube channel එක අදම subscribe කරන්න. යාළුවොත් එක්ක බෙදා ගන්න. ඒ වගේම ඔයාලගේ අදහස් comment කරන්න. වීඩියෝ එකටත් like එකක් දාලා අපි වීඩියෝ එකට යමු. මේ සර්පයා දැක ගමන් බොහෝ දෙනෙක් හිතන්නේ මේ කහමාපිලා හෝ වෙනස් සාමාන්‍ය රුක්වාසී සර්පෙක් කියලා. නමුත් ඔබ දන්නවද වසර කිහිපයකට පෙර විද්‍යාඥයින් විසින් මේ සර්පයා ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වෙනම විශේෂයක් ලෙස හඳුනාගත්තා. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ හමු වන ඉතා අලංකාර නමුත් බොහෝ දෙනා නොදන්න සර්පයෙක් වන රණවනගේ රන්මාපිලා හෙවත් බොයිගා රණවනේ ගැන. රණවනගේ රන්මාපිලා යනු ශ්‍රී ලංකාවේ හමු වන මාපිල් විශේෂ පහෙන් එකක්. මේ සර්පයාගේ විශේෂම ලක්ෂණය වන්නේ රන් පැහැයට හුරු කහ හෝ ලා දුමුරු පැහැති ශරීරයක් පිහිටීම. ශරීරය මත කළු පැහැති අක්‍රමවත් සලකුණු හෝ වලලු රටාවක් දැක ගන්න පුළුවන්. විශාල ඇස් දෙකක් සහ බලලෙකුගේ ඇසක් මෙන් දිස්වන සිරස් ඉරි දැලුණු ඇස් කාචය තවත් විශේෂ ලක්ෂණයක්. ඒ වගේම සිරුර ඉතා සිහින් වන අතර ගස් මත ජීවත් වීමට ඉතා හොඳින් අනුවර්තනය වෙලා තියෙනවා. කුඩා වයසේදී සතුන් දීප්තිමත් කහ හෝ තැඹිලි පැහැයෙන් දිස්වන අතර වයසට යාමත් සමග එම වර්ණය තරමක් ලා පාටට හැරෙනවා. වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ මේ සර්පයා කහමාපිලා හෙවත් බොයිග බෙඩෝමිය ලෙස හඳුන්වනු ලැබුවා. නමුත් 2020 වසරේදී සිදු කළ විද්‍යාත්මක අධ්‍යයනය වලින් බොයිගා බෙඩෝමිය යන නාමය ඉන්දියාවේ පමණක් හමු වෙන විශේෂයකට සීමා කෙරුණා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිටින ගණය වෙනම විශේෂයක් බවට පත් වුණා. 2022 වසරේ ප්‍රකාශයට පත් කළ නව පරීක්ෂණයකින් ශ්‍රී ලංකාවේ මේ සර්පයා බොයිගා රණවනේ ලෙස නැවතත් වළංගු කරනු ලැබුවා. මේ නාමය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යාඥ මහාචාර්ය කිත්සිරි රණවන මහතාට ගෞරවයක් ලෙස ලබා දීලා තියෙනවා. රණවනගේ රන්මාපිලා ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේ ක්‍රියාකාරී වන සර්පයෙක්. දිවා කාලයේදී ගස් අතු අතර හෝ පත්‍ර ගොන්නක සැඟවෙලා සිටීමට වැඩි කැමැත්තක් දක්වනවා. රාත්‍රී උදා වූ පසු ආහාර සොයාගෙන ගස් මත සහ පඳුරු අතර සැරිසරනවා. මේ සර්පයා ඉතා දක්ෂ ගස් නගින්නෙක්. සිහින් සිරුරක් සහ ඉතාමත් ශක්තිමත් මාංශ පේශීන් නිසා ඉතාම පහසුවෙන් අතු අතර ගමන් කරන්න පුළුවන්. එතකොට මේ රණවනගේ රන්මාපිලාගේ ආහාර වන්නේ මොනවද? කුඩා කටුස්සන්, හූනන් වර්ග, ගස්වල වාසය කරන කුඩා උරගයින්, ඒ වගේම ගෙම්බන් සහ ඇතැම් විට කුඩා පක්ෂීන්ගේ පැටවුන්. ඒ වගේම ඒ පැටවුන්ගේ බිත්තර. ගොදුර අල්ලගන්න ඉතාමත් ඉක්මන් ප්‍රහාර එල්ල කරන අතර එහි පවතින සුළු විෂ ගොදුර අඩපණ කිරීමට උපකාරී වෙනවා. රණවනගේ රන්මාපිලා යන සුළු විෂ සහිත සර්පයෙක්. දෂ්ට කළහොත් ස්ථානීය වේදනාවක් සහ සුළු ඉදිමීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සුළු අපහසුතාවයක් ඇති වෙන්නත් පුළුවන්. නමුත් කිසිම අවස්ථාවක මිනිසුන්ට මරණීය තර්ජනයක් ඇති වෙන සර්පයෙක් නෙවෙයි. හැබැයි අපි තේරුම් ගන්න ඕන ඕනම සර්පෙක් දෂ්ට කරොත් ඒ වගේම අපිව හැපුවොත් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕන. මොකද මේ සර්පයා සුළු විෂ සර්පයෙක් වුණත් තවත් උග්‍ර විෂ සර්පයෙක් වුණත් මොනම සතෙක් දෂ්ට කරත් නිර්විෂ සර්පයෙක් දෂ්ට කරත් අනිවාර්යෙන් ඒ සතු හැමෝම මාංශ භක්ෂකයි. එතකොට ඒ අයගේ දත්වල බැක්ටීරියා තියෙන්න පුළුවන්. මේ බැක්ටීරියා අපිට ආසාදනය වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් සර්ප දෂ්ටනයකදී හෝ සර්පෙක් කපා කැමීමේදී අනිවාර්යෙන් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්න ඕනේ. එතකොට මේ සර්පයන්ගේ ප්‍රජාව වර්ධනය වෙන්නේ බිත්තර මගින්. ගැහණු සත්වයා ආරක්ෂිත ස්ථානයක බිත්තර දානවා. සති කිහිපයකට පසුව පැටව බිහි වෙනවා. අලුත උපන් පැටව දීප්තිමත් කහ හෝ තැඹිලි පැහැයෙන් යුක්ත වන අතර වැඩුණු සතුන්ට වඩා වර්ණවත් පෙනුමක් දරනවා.
රණවනගේ රන්මාපිලා පරිසර පද්ධතියේ ඉතා වැදගත් කොටසක්. මේ සර්පයා කටුස්සන් සහ අනෙකුත් කුඩා උරගයන් ග්‍රහණය පාලනය කරමින් ස්වභාවික සමතුලිතත්වය පවත්වා ගැනීමට උපකාරී වෙනවා. ඒ නිසා මේ සර්පයා විනාශ කිරීම වෙනුවට ආරක්ෂා කිරීම පරිසරයට ඉතාමත් සේවාවක්. රණවනගේ රන්මාපිලා යනු ශ්‍රී ලංකාවට ආවේනික ඉතා අලංකාර සහ විද්‍යාත්මක වශයෙන් වැදගත් වන සර්පයෙක්. බොහෝ දෙනෙක් තවමත් කහමාපිලා ලෙස හඳුන්වන මෙම සර්පයා අද වන විට බොයිග රණවනයේ ලෙස නිල වශයෙන් හඳුනගෙන තියෙනවා. මේ වගේම ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත ගැන දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් channel එක අදම subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like කරන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. යාළුවොත් එක්ක බෙදා ගන්න. මේ වගේම සර්ප ලෝකයේ නොදන්නා තොරතුරු ගොඩක් එක්ක මම තවත් දවසක වීඩියෝ එකකින් හමු වෙන්නම්. එතකන් සුබ දවසක්.